අයිවන් කියල පිළිගන්න පුතේ ඕලෙවල් සයින්සිත් රමේෂ් කමගේ YouTube චැනල් එකට මේ වෙද්දි ඔයාලා දන්නවා මේ channel එකෙන් මොකක්ද කරන්නේ කියලා ඕලෙවල් වලට තියෙන පාඩම් ටික පුතේ ෂෝට් වීඩියෝ සීරීස් එකක් විදියට ගෙන දෙන්න තමයි අපි මේ channel එක ආරම්භ කරේ. ඉතින් ලංකාව පුරා විසිරලා ඉන්න ආදරණීය දරුවන්ට සාමාන්‍ය පෙළලියන දරුවන්ට 10 වසර වුණත් 11 වසර වුණත් මේ YouTube channel එක පාවිච්චි කරලා මේකේ වීඩියෝස් බලලා ඔයාලට පුළුවන් වෙනවා පාඩම් ටික ඉතාම කෙටියෙන් නෝට් නැතුව ඔළුවටම ධාරණය කරගන්න. ඔයාලා දන්නවා අපේ වීඩියෝස් බලුවා නම් කොහොමද අපේ concept එක කියලා. ඉතින් පුතේ අද වීඩියෝ එකකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ grade 11 වල 11 වසර unit 10 එක මොකක්ද නම විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. මම මේ හැමතිස්සෙම වගේ ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ අර ඔයගොල්ලෝ ටිකක් අකමැති වගේ කියලා හිතන පාඩම්. මේක තේරෙන්නේ නැහැ. මේක හරි අමුතුයි එච්චර ෆැමිලිය නෑ කියලා වගේ හිතන පාඩම්. ඉතින් පුතේ මේක අපි විනාඩි 20 25 වීඩියෝස් වලින් තමයි උපරිම ගෙනිච්චේ. දැන් අපි බලමු එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකත් බලන්න. ඔයාලා ටියුෂන් යනවා නම් ප්‍රශ්න නැහැ. ඒකත් බලන්න පුතේ. ඒක මේ වීඩියෝ එකෙන් බලනවාට ඉතා ඉක්මනින් මේ පාඩම දාගන්න පුළුවන්. ඔයා වෙන වැඩක හිටියත් චුට්ටක් නවත්තලා ෆෝන් එකේ විනාඩි 20ක් වැය කරා නම් සමහරවිට මාසයක් විතර වැය කරලා උත්සාහ කරන පාඩම ටක් ගාලා දාගන්න පුළුවන් වෙනවා. රයිට්. මොකක්ද පුතේ ක්ෂමතාවයක් කියලා කියන්නේ? ඔයාලා දන්නවා මේ ජවය කිව්වත් ක්ෂමතාවය කිව්වත් මේ දෙකම එකයි. ඒ වගේම ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය. ඔන්න වචන තුන මතක තියාගන්න ඕනේ මොකක්ද? ජවය, ක්ෂමතාවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය. මේ තුනම එකයි. එතකොට පුතේ විද්‍යුත් උපකරණයක මේ වෙද්දි ඔයාලා දන්නවා ඕම්ගේ නියමයේ සමීකරණය V IR කියන එක හැමෝම දැනගෙන ඉන්නේ. ඔන්න මම පෙර මතකයෙන් කියන්නම් ඔයාලා දැනගෙන ඉන්න ඕන සමීකරණයක් තමයි මේ V IR කියන එක ඔයාලා කලින් දැනගෙන ඉන්න ඕන එකක්. රයිට්. එතකොට පුතේ ක්ෂමතාවය විද්‍යුත් ක්ෂමතාවය ඇත්තටම ඕනම එකක ක්ෂමතාවය කියලා අපි කියන්නේ මොකක්ද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයෙන්. එතකොට මෙතෙන්දී පුතේ අපි විද්‍යුත් ශක්තියත් එක්ක බැලුවාම විද්‍යුත් ශක්තිය වැයවීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒකීය කාලයකදී වැයවෙන විද්‍යුත් ශක්තිය. ඒකීය කාලයකදී වැයවෙන විද්‍යුත් ශක්තිය. මේක කාලයත් එක්ක තමයි තියෙන්නේ. එතකොට මෙන්න සරල ඔළුවට දාගන්න වචන තුන පුතේ. ක්ෂමතාවය කිව්වත් හරිද? ජවය කිව්වත් right ක්ෂමතාවය කිව්වත් ජවය කිව්වත් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කිව්වත් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කිව්වත් මේ වචන තුනම එකයි. right එතකොට පුතේ මෙයාගේ ඒකකය වෙන්නේ සරල ඔළුවට දාගන්න ඒකකය වෙන්නේ JS ඍණ 1 තත්පරයට ජූල්. තත්පරයට ජූල් කියලා කියන්නේ වොට් කියන එක. හරිනේ? වොට්. මේක කියවන්නේ වොට්. W කියලා දැම්පුණාට වොට්. එතකොට ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන මේ තුන් දෙනාම එකයි. එයාගේ ඒකකය මොකද්ද පුතේ? JS ඍණ 1. JS ඍණ 1ට විශේෂ නම් සහිත භෞතික රාශියක් ඇවිල්ලා තියෙනවා. යුනිට් එක මොකද්ද? වොට් කියලා. ක්ලියර් නේ වැඩේ. දැන් එතකොට මේ වොට් හොයන ඊක්වේෂන් එක මොකක්ද? රයිට්? ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙනවා මේක මෙන්න මෙහෙම P සමානයි VI. P සමානයි VI. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ නම් ක්ෂමතාවය, ජවය නැත්තම් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන එක නා පුතේ P සමානයි VI කියන එකෙන් ඔයාලට දීලා තියෙනවා. එතකොට P කියලා කියන්නේ මෙන්න මේ තුන් දෙනා කියලා කියන්න පුළුවන්. ක්ෂමතාවය කිව්වත් හරි, ජවය කිව්වත් හරි, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කිව්වත් හරි. එතකොට V කියලා කියන්නේ පුතේ මෙතන V කියලා කියන්නේ වෝල්ටීයතාවය right I කියලා කියන්නේ මෙතන ධාරාව හැබැයි එයා ඇම්පියර් වලින් තියෙන්න ඕන. එහෙනම් මාරම සිම්පල් නේ කේස් එක. මාරම සිම්පල්. ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන වචන තුනම එකයි. ඒකකය JS ඍණ 1. ඒකටම කියනවා වොට් කියලා. මොකක්ද සමීකරණය? P සමානයි VI. එතකොට P කියන්නේ ජවය කිව්වත් හරි, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කිව්වත් හරි, ක්ෂමතාවය කිව්වත් හරි. එතකොට එයාගේ ඒකකය පුතේ වොට්. මම මේක දානවා ජවය, right? ක්ෂමතාවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය. ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය. පොඩ්ඩක් පොඩියට ලිව්වේ ඔයාලා ලියා ගන්න. මෙයාගේ ඒකකය වෙන්නේ වොට්.
right. එතකොට මෙන්න මෙයා මතක තියාගත්තාම හොඳටම ඇති ඔයාලා. හැබැයි එක්සෑම් එකේදී තර්ක කරලා ගන්න තිබුණොත් කොහොමද ඔයාලට ගන්න තියෙන්නේ? ඔයාලා දන්නවා ඔන්න p සමානයි vi නේ. p සමානයි vi. මම පොඩි A level වලටත් එක්කම ඔයාලට සපෝට් එකක් දෙන්න. කොහොමද ලොජිකලි මේක හිතන්නේ කියලා පුතේ. හරිද? p සමානයි vi නේ. එතකොට ඔයා දන්නවා v කියන්නේ v සමානයි ir නේ පුතේ මේ. මේක කලින් දැනගෙන ඉන්න ඕන එකක් v සමානයි ir. ඔයා මේ v වෙනුවට ir ගෙනල්ලා දැම්මොත් ඔයාට තව ඉක්වේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. කවුරු වෙනුවටද? මේ p වෙනුවට. රයිට්? ඒ කියන්නේ ජවය, ක්ෂමතාවය, එහෙම නැත්නම් ශක්තිය උත්සර්ජනය වෙන ශීඝ්‍රතාවයට තව ඉක්වේෂන් එකක් ගොඩනගා ගන්න පුළුවන් i into i නේ i squared i වර්ග r කියලා ගන්න පුළුවන් මේක i වර්ග r. ඔන්න මම ඔයාලට සපෝට් එකක් දුන්නා. තවත් ඉක්වේෂන් එකක් ගොඩනගා ගන්න පුළුවන්. හරිනේ. එතකොට දැන් අපි මෙතන ඔන්න p සමානයි vi තමයි ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය නැත්නම් ක්ෂමතාවය ජවය කියන එක්කෙනාගේ සමීකරණ. p සමානයි vi. එයා හොයන්නේ p සමානයි vi කියන ඉක්වේෂන් එකෙන්. හැබැයි ඔයා දන්නවා v කියලා කියන්නේ ir කියන එක. ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය කියන. එතකොට v වෙනුවට ir ගෙනලා දැම්මහම ඔයාට මේ p වෙනුවට සූත්‍රයක් තව ගන්න පුළුවන්. p සමානයි i වර්ග r කියලා. දැන් අපි v වෙනුවටනේ ගෙනාවේ. අපිට පුළුවන් මෙතනින් පුතේ i උක්ත කරගත්තොත් i කියලා කියන්නේ v බෙදීම r. i කියන්නේ v බෙදීම r. හරිනේ. එතකොට ඔයාට මේ p සමානයි vi සූත්‍රය මෙහෙම තියෙද්දි මේ ඉක්වේෂන් එක තියෙද්දි මම v තියනවා i වෙනුවට ගෙනල්ලා දානවා පුතා. i වෙනුවට ගෙනල්ලා දානවා කවුද? v බෙදීම r. v බෙදීම r. එතකොට තව ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. p සමානයි v වර්ග r කියලා. v වර්ග බෙදීම r කියලා. ඉතින් මේ දෙක ලොකුවට ඔයාලගේ සිලබස් එකේ භාවිතා වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන ඉක්වේෂන් එක තමයි මෙයා. p සමානයි vi. පොඩ්ඩක් සමරයිස් කරමුද? රයිට්? ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන තුන් දෙනාම එකයි. එතකොට ඒකීය කාලයකදී වැය වෙන විද්‍යුත් ශක්තිය තමයි පුතේ අපි හොයන්නේ ක්ෂමතාවය කියලා. ශක්තියමයින යුනිට් එක දන්නවනේ ජූල් කියලා. එතකොට ජූල් ප්‍රමාණය බෙදුවහම තත්පර වලින් JS ඍණයක කියලා එන්නේ. එතකොට JS ඍණයක කියන එක්කෙනාට විශේෂ නමක් තියෙන භෞතික රාශියක් දාලා තියෙනවා. මොකද්ද? වොට් කියලා. එතකොට මේ කිව්ව ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන මේ තුන් දෙනාම හොයන ඉක්වේෂන් එක තමයි p සමානයි vi. මෙයා මතක තිබ්බම හොඳටම ඇති. ඒකෙදි p කියලා කියන්නේ පුතා අර ජවය නැත්තම් ක්ෂමතාවය නැත්තම් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය. v කියලා කියන්නේ වෝල්ටීයතාවය. i කියන්නේ ධාරාව. එතකොට මම කියවනේ කලින් පාඩම් වලදී හෝ මේ O level කාලය ඇතුළත දැනට ඔය අහලා තියෙන දෙයක් තමයි v සමානයි ir කියන මූලික සූත්‍රය. ඕම්ගේ නියමයෙන් තමයි ඒක ගන්න. එතකොට ඒකේ පුතේ v වෙනුවට ir දාන්න පුළුවන් නිසා මම මේ p සමානයි vi කියන මූලික සූත්‍රයේ v වෙනුවට ගෙනල්ලා ir දානවා. එතකොට i ඒව දෙකක් නේ නම් i වර්ග r කියලා තව සූත්‍රයක් ගන්න පුළුවන්. ඒ වගේම පුතා මේ v සමානයි ir කියන සූත්‍රයේ i යුක්ත කරොත් එන්නේ v බෙදීම r කියලා. v බෙදීම r. ඉතින් මං i වෙනුවට v බෙදීම r දැම්මා. එතකොට අපිට ක්ෂමතාවයට තව සූත්‍රයක් ගන්න පුළුවන්. මොකද්ද? p සමානයි v වර්ග බෙදීම r. රයිට්. එහෙනම් දන්නවනේ නෝට් දෙන්නේ නැහැ. කියව නෝට් කියවන්නේ නැහැ. ඔයාලට මේ හරියටම දිතටම O level science ටික ඔළුවටම දාන්න තමයි මේ short videos කියන්නේ. උදේ තප්පර 30ක් විතර මම මේ බෝඩ් එක ෆ්‍රී තියන්නම්. ඔයාලට අග්ගාලා මේ ටික නෝට් කරගන්න. අපි ඊට පස්සේ මේකට අදාළ ගණන් ටිකක් බලමු.
රයිට්. එහෙනම් පුතේ මම මේ ටික ඉරේස් කරනවා. ඔයාලා නෝට් කරගන්න, පෝස් කරගෙන හරි වීඩියෝ එක නෝට් කරගන්න. නැත්නම් මේ නෝට් එක දාගන්න. නැත්නම් ඔය ඉන්නේ වීඩියෝ එකේ වෙලාව වැඩි වෙන එක. රයිට්. මම හිතනවා හොඳට මේක තේරුණා කියලා. රයිට්. එහෙනම් පුතේ මේ ටික මැකුවා. රයිට්. අපි යමු පොඩි ගණන් දෙක තුනකට. රයිට්. පළවෙනි ප්‍රශ්නේ මම අහලා තියෙනවා. විද්‍යුත් උපකරණයක් ක්‍රියා කරන වෝල්ටේජතාවය 230 වෝල්ට් වන අතර ඒ හරහා ගලන ධාරාව ඇම්පියර් 2ක් වේ. එහි ක්ෂමතාවය. රයිට්. අපි දෙවෙනි එකකුත් හදමු. රයිට්. ඔන්න පුතේ ගණන් දෙකක් දාලා තියෙනවා. තව එකක් බලමු මේ ටික ඉරේස් කරලා. මම හිතනවා මේ හරියත් පෙනෙයි කියලා පුතේ නේ මේ හරියත් පේනවනේ. රයිට්. විද්‍යුත් උපකරණයක් කරා ක්‍රියා කරන විද්‍යුත් උපකරණයක් ක්‍රියා කරන වෝල්ටේජතාවය 230 වෝල්ට් වන අතර එය හරහා ගලන ධාරාව ඇම්පියර් 2ක් වේ. එහි ක්ෂමතාවය. ඊළඟ එක තියෙනවා පුතා බල්බයක් ක්‍රියා කරන වෝල්ටේජතාවය 24 වෝල්ට් වන අතර එය හරහා ධාරාව මිලි ඇම්පියර් 500ක් වේ. ඉතින් ඔයා පුතේ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නවා නම් ධාරාව මනින ඒකකයේ SI ඒකකය වෙන්නේ ඇම්පියර්. එතකොට ඇම්පියර් එකකට මිලි ඇම්පියර් කීයක් තියෙනවද? මිලි ඇම්පියර් 1000ක් සමානයි මේකේ M සිම්පල් A කැපිටල් ඇම්පියර් 1යි. රයිට්. මිලි ඇම්පියර් 1000ක් සමානයි ඇම්පියර් 1යි. 1යි ඇම්පියර් කියන එක දැනගෙන ඉන්න. මේ මොකද්ද මම කරේනේ? රයිට්. 1යි ඇම්පියර්. රයිට්. මිලි ඇම්පියර් 1000ක් කියන්නේ 1යි ඇම්පියර්. රයිට්. එහෙනම් ඔයාලා මෙතෙන්දි දැන් චුට්ටක් මේ වීඩියෝ එක පෝස් කරලා ඔයාලා හදන්න. හරිද? රයිට්. මම වීඩියෝ එක වෙලා යන නිසා ඔයාලත් එක්කම මේක හදන්නම්. හැබැයි මම හදන එක බලලා හදන්න එපා. වැරදුනොත් විතරක් බලන්න. මේක හරිම සිම්පල් ඈ. රයිට්. එතකොට පුතේ දන්න ඔයාලා සූත්‍රය මොකද්ද? P සමානයි VI. මේකේ වෝල්ටේජ් එක කීයද පුතේ දීලා තියෙන්නේ? ස්ටෑන්ඩඩ් යුනිට්ස් වලින්මයි දීලා තියෙන්නේ. 230යි. එතකොට ඇම්පියර්ස් ගාන 2 ඇම්පියර් දෙකයි. එතකොට 230 දෙකෙන් වැඩි වුණාම පුතා 460යි වොට්. 460යි වොට්. හරිද? මේක කිලෝවොට් වලින් අහුවොත් එහෙම ඔයාලට පුළුවන් මේකෙත් මම ලියන්නම් වොට් 1000ක් සමානයි 1 කිලෝවොට්. මේක පුතේ කිලෝ කියන එකේ K සිම්පල් W කැපිටල්. මේකත් දැනගෙන ඉන්න. එතකොට මේ ආපු උත්තරේ කිලෝවොට්ස් කරන්න කිව්වොත් එහෙම ඔයාලට 460 බෙදන්න වෙනවා 1000න්. එතකොට 460 බෙදන්න ඕන 1000න්. එතකොට මේක බෙදුවාම පුතා වාට එනවා උත්තරේ 0.460 කිලෝ වොට් කියලා. මෙහෙම ගන්නත් පුළුවන්. හරිනේ? වැඩේ ක්ලියර්නේ. රයිට්. අපි යමු දෙවෙනි ගානට. බල්බයක් ක්‍රියා කරන වෝල්ටේජතාවය 24 වෝල්ට් වන අතර එය හරහා ධාරාව 500 මිලි ඇම්පියර් වේ. බල්බයේ ක්ෂමතාවය. එතකොට පුතේ මෙතනදිත් දාන ඉක්වේෂන් එක වෙන්නේ P සමානයි VI. රයිට්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෝල්ටේජ් එක වෝල්ට්ස් වලින් දීලා තියෙනකොට ඇම්පියර් එක දීලා තියෙන්නේ මිලි ඇම්ස් වලින්. මිලි ඇම්පියර් වලින්. එතකොට අපි SI යුනිට් එක තමයි පුතා එතනට දාන්න ඕනේ. වෝල්ට් 24යි ඇම්පියර් ගාන 500යි මිලි ඇම්පියර් කියන්නේ ඇම්පියර් නම් භාගයයි 0.5යි. එතකොට 24 0.5න් වැඩි කරාට පස්සේ උත්තරේ කීයක් වෙනවද? 12යි. 12යි වෝට් කියලා අපිට එනවා. 24 භාගය කියන එක.
12යි වොට්. ඉතින් මේකත් කිලෝවොට් කරනවා නම් 1000න් බෙදලා ඔයාට උත්තරේ ගන්න පුළුවන්. එතකොට සරලව පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වොට් 460යි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතේ වොට් 12යි. රයිට්. හරි. අපි මම චූටි වෙලාවක් තප්පර 30ක් විතර මේක තියන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක කොපි කරගන්න. ඔයා හදපු එක හරිද කියලා චෙක් කරගන්න. රයිට්. රයිට්. එහෙනම් අපි තුන්වෙනි ගානට යමු පුතේ ඉක්මනට. වෙලාවත් යනවා වීඩියෝ එකේ. රයිට්. දැන් හැම එකේම ක්ෂමතාවය නෙහුවේ. දැන් අපි ක්ෂමතාවය දීලා වෙන එකක් අහමු. රයිට්. තුන්වෙනි ප්‍රශ්නෙට යන් විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය මම දාන්නම් 2.5යි කිලෝවොට් වේ. එය 230යි වෝල්ට් විභව අන්තරයක් යටතේ ක්‍රියා කරයි. රයිට්. එය තුලින් රයිට් ගලන ධාරාව ඔන්න ප්‍රශ්නේ. හරිද? විද්‍යුත් උපකරණයක මේක නිකන් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් හීටර් එකක් වගේ එකක් හිතන්නකො නේ. රයිට්. විද්‍යුත් උපකරණයක ක්ෂමතාව 2.5 කිලෝවොට් වේ. එය 230 වෝල්ට් විභවාන්තරයක් යටතේ ක්‍රියා කරයි. ඒ තුලින් ගලන ධාරාව. එතකොට පුතේ ඔයා දැනගෙන ඉන්න ඕන වොට් 1000ක් සමානයි මොකද්ද 1 කිලෝ වොට් කියලා. වොට් 1000ක් සමානයි 1 කිලෝ වොට් කියලා. දැන් අපි හදමු. දැන් මුලින්ම ඔයා පුතේ මෙයාගේ ක්ෂමතාවය මේ ස්ටෑන්ඩඩ් එකක වලින් නෙමෙයි දීලා තියෙන්නේ. ස්ටෑන්ඩඩ් යුනිට්ස් වලින් නෙමෙයි දීලා තියෙන්නේ. 2.5 කිලෝවොට්ස් කියලා. ඔයා ඒක වොට් කරගන්න නම් අන්න දැන් දැනගන්නවා 1 කිලෝවොට් කියලා කියන්නේ වොට් 1000යි. හරිද? 1 කිලෝවොට් is equal to 1000 watts. එතකොට ඔයා දැනගන්න ඕන 2.5 කිලෝවොට් කියලා කියන්නේ නම් මේක වොට් කරගන්න කීයෙන්ද 1000න් වැඩි කරගන්න ඕනේ. එතකොට අපි වොටේජ් එක හොයමු. 2.5 වැඩි කරනවා 1000න්. එතකොට අපිට එනවා කීයද පුතේ 2500යි කිලෝ වොට් ගාන 2500යි. හැබැයි මේක නෙමෙයි අපෙන් අහන්නේ. දැන් අපි මේක ගෙනහිල්ලා දාමු P සමානයි VI කියන අපි ඉගෙන ගත්තු ඉක්වේෂන් එක. එතකොට P කියන්නේ 2500යි වෝල්ටේජ් එක 230යි. ඒ තුලින් ගලන ධාරාව තමයි අපි දන්නේ නැත්තේ I. ඔන්න දැන් P හොයාගත්ත කීයද 2500යි වෝල්ටේජ් එක 230යි ධාරාව තමයි හොයන්න ඕන ඔයා. එතකොට අපි 2500 බෙදමු. 2500 බෙදෙනවා 230න්. රයිට්. එතකොට I හොයාගන්න පුළුවන් 250 23න් බෙදුවා නම් උත්තරේ කීයද කියලා. 250 බෙදනවා 23න් උත්තරේ 10.86ක් එනවා. 10.86යි ඇම්පියර් කියලා උත්තරේ එනවා. I සමානයි 10.86යි ඇම්පියර්. රයිට්. එහෙනම් අපි ඒකෙන් ගණන් තුනක් හැදුවා. ඔයාලා නැවත නැවත මේ જાතිය ගණන් හදන්න. රයිට්. එතකොට මේ පාඩම මේ සෙට් එක ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන මේ සෙට් එකම පුතේ සුපිරියටම මෙන්න මෙතනටම තේරෙන්න ගන්නවා. දැන් ඊළඟට අපිට තියෙන්නේ උපකරණයක විද්‍යුත් ශක්තිය හොයන්න. ඉතින් ඒක ශක්තිය කිව්වහම ජූල්. ඇත්තටම පුතේ ක්ෂමතාවයනේ J ශ්‍රේණියක කියලා. ඒ ක්ෂමතාවය කියන එක්කෙනා කාලෙන් ගුණ කරාම තත්පර වලින් ගුණ කරාම අපිට විද්‍යුත් ශක්තිය හොයන්න පුළුවන්. ඉතින් එනර්ජි කියන අදහසින් ඔයගොල්ලන්ට E සමානයි PT කියලා සූත්‍රයක් දීලා තියෙනවා. ඒ කියන්නේ එනර්ජි එක ශක්තිය විද්‍යුත් ශක්තිය සමානයි ක්ෂමතාවය වැඩි කිරීම කාලය කියලා සමීකරණයක් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දීලා තියෙනවා. එතකොට අපි ඒක තමයි ඊළඟට කතා කරන්න යන්නේ. ඔයාට පුළුවන් මේක මම තව තප්පර 15ක් විතර ෆ්‍රී තියන්නම් මම අයින් වෙලා ඉන්න අනතුරුව අපි කතා කරමු ගැම්මටම මොකද්ද විද්‍යුත් ශක්තිය ජූල් වලින් හොයන ඉක්වේෂන් එකත් එක ගණන් සෙට් එකක් රයිට්
රයිට් අපි යමු විද්‍යුත් ශක්තියට එතකොට රයිට් විද්‍යුත් ශක්තිය උපකරණයක විද්‍යුත් ශක්තිය එතකොට විද්‍යුත් ශක්තිය කියන්නේ පුතේ ඔයාලා දන්නවා එනර්ජි එකක් හැම වෙලේම විද්‍යුත් ශක්තිය කියන එක නා මනින්නේ ශක්තියක් මනින්නේ මොකෙන්ද ජූල් වලින් ශක්තියක් මනින යුනිට් එක වෙන්නේ ජූල් රයිට් එතකොට අපිට මෙන්න මේ විද්‍යුත් ශක්තිය අපි දානවා සමීකරණය E සමානයි PT කියලා තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන. එතකොට E කියලා කියන්නේ පුතේ මොකක්ද? මෙන්න මෙයා විද්‍යුත් ශක්තිය. P කියලා කියන්නේ ක්ෂමතාවය අපි අර P සමානයි VI ගෙන් හොයාගන්න ක්ෂමතාවය. T කියලා කියන්නේ පුතේ කාලය. එතකොට මෙයාගේ E ගේ ඒකකය වෙන්න ඕන ජූල්. ඔයා දන්නවා පුතා ක්ෂමතාවය ඒකකය කවුද? JS ඍණ 1 වොට් කියන එක. JS ඍණ 1. කාලය මනින SI යුනිට් එක වෙන්නේ පුතා තත්පර. දැන් ඔයා දන්නවා මැත්ස් නුත් කරන හින්දා ඔය වල මේ ඍණ බලයකට ධන බලයක් කපලා යනවා. එතකොට පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ S ඍණ 1 කැන්සල් වෙනවා S එකත් එක්ක මේ දෙන්න කැපිලා යනවා. සමීකරණයේ පුතා වම් පැත්ත සහ දකුණු පැත්ත ජූල් කියලා එනවා. එතකොට ඔන්න E සමානයි PT. ඔයාලගේ සිලබස් එකේ හරිද විද්‍යුත් ශක්තිය. එතකොට විද්‍යුත් ශක්තිය හොයන්නේ ජූල් වලින්. විද්‍යුත් ශක්තිය හොයන සමීකරණය පුතේ ක්ෂමතාවය වැඩි කිරීම කාලය. E සමානයි PT. E සමානයි PT. දැන් හැබැයි ඔයාට මේ P වෙනුවට ගෙනල්ලා සබ්ස්ටිටියුට් කරන්න පුළුවන් කවුද? ආදේශ කරන්න පුළුවන් VI කියන එක්කෙනා. එතකොට E සමානයි PT කියන සූත්‍රයේ ඔන්න මම මෙතනට එනවා. E සමානයි PT කියන සූත්‍රයේ පුතේ මේ P වෙනුවට ඔයා දන්නවා P කියන්නේ ක්ෂමතාවය පවර් කියන එක. මේ ක්ෂමතාවයේ ජවය එහෙම නැත්නම් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියන එක මෙයාට ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන් පුතා. මොනක්ද VI කියන එක. VI කියනතර P වෙනුවට දාන්න පුළුවන් ඔයාට ලස්සනට කවුද VI කියන එක. එතකොට මෙතන T ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔයාට අවසානයේ තව ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් එනර්ජි එක සමානයි VIT කියලා. VIT කියලා තව සූත්‍රයක් ගන්න පුළුවන්. රයිට්. එතකොට මේක හොඳටම ක්ලියර් කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් A levels වල තියෙනකොට මේක E අකුරෙන් නෙවෙයි පාවිච්චි වෙන්නේ. හරිද? අපි ඒකට H අකුරෙන් වහලා ෆිසික්ස් කරන්න ගියොත් ටෙක්නොලොජි වල SFT කරන්න ගියොත් ඉංජිනේරින් ටෙක්නොලොජි ET කරන්න ගියොත් මේක H අකුරෙන් තමයි පාවිච්චි වෙන්නේ. ඒක ඉතින් A level වලට ආවට පස්සේ බලන්න පුළුවන් නේ. රයිට්. O level කාලේ වාට තියෙන්නේ E සමානයි PT කියලා. එතකොට විද්‍යුත් ශක්තිය හොයාගන්නේ ක්ෂමතාවය වැඩි කිරීම කාලයෙන්. රයිට්. එතකොට අපි දෙපැත්තම ජූල්ස් එන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. E සමානයි PT කියන එකට පුතේ අපි අර ක්ෂමතාවය හොයාගත්තු P සමානයි VI ගේ VI ගෙනල්ලා මෙතනට ආදේශ කරා. එතකොට P කියන්නේ VI නම් අවසානයේ E සමානයි VIT කියලා සූත්‍රයකුත් එනවා. එහෙනම් විද්‍යුත් ශක්තියට අපිට සමීකරණ දෙකක් ගන්න පුළුවන්. E සමානයි PT, E සමානයි VIT කියලා. ඇත්තටම අපි අර P වෙනුවට ඉක්වේෂන්ස් තුනක් ගත්ත මතක ඇති ඔයාලට නේ. P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ග බෙදීම R කියලා. එතකොට ඒ තුනම ආදේශ කළා තව සමීකරණ දෙකක් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් එච්චර මහන්සි වෙන්න එපා. ඔයාලගේ සිලබස් එකේ ගොඩක් වෙලාවට අහන්නේ මේ දෙකෙන්. රයිට්. එතකොට එහෙනම් ඒ ටික ක්ලියර් කියලා මම හිතනවා. පුතේ අපි යමු ඉක්මනින්ම සරල ගාණක් හදන්න විද්‍යුත් ශක්ති ප්‍රමාණය හොයන්න. හරි පුතේ එහෙනම් ඔන්න මම බෝඩ් එකේ ගණන් දෙකක් දාලා තියෙනවා. විද්‍යුත් ශක්තියට අදාළව අපි හදලා බලමු මේ ගණන් දෙක. පළවෙනි ගාණ පුතේ දීලා තියෙන. එතකොට විද්‍යුත් ශක්තිය හොයන්නේ E සමානයි PT කියන සමීකරණය. E සමානයි VIT කියන සමීකරණය අපිට යොදා ගන්න පුළුවන්. රයිට්. ගැම්මට හදමු මේක. ක්ෂමතාවය CI වොට් වන විදුලි උපකරණයක් තත්පර 30ක් ක්‍රියා කිරීමේදී වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් සොයන්න. ඊළඟ ප්‍රශ්නේ ටිකක් කතන්දරයක් තියෙනවා. කල්පනා කරලා හදන්න. ශීතකරණයක් ක්‍රියා කරන වෝල්ටේජතාවය 230 වෝල්ට් වන අතර එය ක්‍රියා කරන ධාරාව මිලි ඇම්පියර් 500යි. දැන් ඔයා දන්නවා අහුවෙන්න විදියක් නැහැ. මිලි ඇම්පියර් 500යි කියන්නේ ඇම්පියර් භාගයයි කියන්නේ 0.5යි. විනාඩි 10ක් තුල වැය වෙන විද්‍යුත් ශක්තිය 10 දැම්මොත් වැඩේ අනර්ථ වෙනවා පුතා.
විනාඩි 10 දාන්න එපා. එතන දාන්න තත්පර. ඔයාලා දන්නවා විනාඩියකට තත්පර 60යි. විනාඩියකට තත්පර 60යි. එහෙනම් විනාඩි 10ක් කියන්නේ තත්පර 600යි. 60 10න් වැඩි කළා තමයි. මොකද කාලයට දාන්න ඕන ඒකකය තත්පර විනාඩිවත් පැයවත් නෙවෙයි. මං චූටි ප්‍රශ්නයක් අහන්නම්. පැයකට විනාඩි 60යි. විනාඩියකට තත්පර 60යිනේ. එහෙනම් පුතේ පැයකට තියෙන තත්පර ගාන කීයද? 60 වැඩි කිරීම 60 3600යි. ඒකත් ඔළුවේ තියාගන්න. රයිට්? හරි. එහෙනම් අපි මේ ගාන හදමු. P සමානයි VI දාලා කළු පාටෙන් හදමු ආන්සර් එකනේ. රයිට්. P සමානයි VI. එතකොට sorry. E සමානයි PT අපි දාන්න ඕන. sorry. E සමානයි PT. අපිට දීලා තියෙනවා අපි මේ මොකද මේක දිහන්නේ පුතේ මේ ශක්තියනේ. එතකොට ශක්තියට සමීකරණ දෙක I සමානයි PT, E සමානයි VIT. රයිට්? එතකොට මෙතනදී අපි බලමු එනර්ජි එක. එහෙම නැත්නම් ශක්තිය අපිට පවර් එක දීලා තියෙනවා වොට් ගාන 100යි. 100යි කාලය දීලා තියෙන්නේ පුතේ තත්පර 30යි. එතකොට මේක 100 වැඩි කිරීම 30යි කියලා කියන්නේ 3.3යි එන්නේ. එතකොට එනර්ජි එක එන්නේ ජූල් 3000යි. දැන් මේක ඒකක කොහොමද වෙන්නේ කියලා අහුවොත් කවුරු හරි ඔයාට මෙන්න මෙහෙම ප්‍රූව් කරන්න පුළුවන්. CI වොට් කියලා කියන්නේ JS ඍණ 1 කාලය 30යි කියලා කියන්නේ තත්පර 30යි. S ඍණ 1ට මොකද්ද වෙන්නේ පුතේ? S ඍණ 1ට S කපලා ගිහිල්ලා 30 100න් වැඩි වුණාම 3000යි ජූල් කියලා එනවා. මේක ඕනනම් මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. 3000යි ජූල් කියන එක කිලෝ ජූල් වලින් දෙන්න පුළුවන් ඔයාට. 3යි කිලෝ ජූල් කියලාත් වැඩේ දෙන්න පුළුවන්. මේකට යම් පුතේ ඔන්න මම සමීකරණ දෙකටම අදාළ වෙන ගණන් දෙකක් දැම්මේ ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ශීතකරණයක් ක්‍රියා කරන වෝල්ටීයතාවය 230 වෝල්ට් වෙන අතර එය ක්‍රියා කරන ධාරාව මිලි ඇම්පියර් 500ක් වේ. විනාඩි 10ක් තුල වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. එතකොට අපිට මේකට දාන්න වෙන්නේ PT දාන්න බෑ. කොතනකවත් වොට් ගාන දීලා නැහැනේ පුතේ. එතකොට අපිට 230 වෝල්ට් දීලා තියෙනවා 500යි මිලි ඇම්පියර් දීලා තියෙනවා විනාඩි 10ක් දීලා තියෙනවා. කියන්නේ අපිට වෝල්ටේජ් එක දීලා තියෙනවා ධාරාව දීලා තියෙනවා කාලය දීලා තියෙනවා. එහෙනම් අපිට මෙයාව ගන්න බෑ. මොකද්ද PT ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ VIT. right? එතකොට අපි දාමු E සමානයි VIT. වෝල්ටේජ් එක කීයද පුතේ? ස්ටෑන්ඩඩ් යුනිට් වලින් තියෙනවා ඒක අවුලක් නෑ. no issue. 230යි කාලය දීලා තියෙන්නේ පුතේ මිලි ඇම්පියර් 500යි. ඒක ඇම්පියර් වලට හදාගත්තාම 0.5යි. right? T අපිට විනාඩි 10 කියන එක දැම්මොත් මෙතන වැරදි. 10 අනිවාර්යෙන් පුතේ වැඩි කරන්න ඕන 60න්. ඒ කියන්නේ මෙයා 600යි. 230 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 600 කියන එකෙන් ඔයාලට ජූල්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට O level කාලේ නම් කැල් එක දෙන්නේ නැහැ. A level ඔයා විශේෂයෙන් ඉංජිනේර කෙනෙක් වෙන්න බලාගෙන ටෙක්නොලොජි ඉංජිනේරින් ටෙක්නොලොජි වගේ කරන්න ආවොත් ඔයාට මේ කැල් එක A levels වලදී යූස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම පුතේ ඔයාලා කැම්පස් ගියාම කොහොමත් මේ જાතියේ සයන්ටිෆික් කැල් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පරිම ටාගට් කරලා හොඳට වැඩ කරලා O level එකත් ලස්සනට කොට දාගෙන A level කරලා කැම්පස් ගිහලා ජීවිතේ සක්සස් කරගන්න අපේ channel එකේ support එකත් උපරිම ගන්න කියලා කියනවා. right. එතකොට මේකේ බලමු පුතේ 230 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 600 උත්තරය එනවා 69000ක්. ඒ කියන්නේ එනර්ජි එක විද්‍යුත් ශක්තිය 69000යි 69000යි ජූල්. ඔයා මේක කිලෝ ජූල් වලින් දැම්මොත් පුතේ 1000න් බෙදුවාම ඔයාට 69යි කිලෝ ජූල් කියලා K සිම්පල් කිලෝ ජූල් කියලා ගන්න පුළුවන්. කිලෝ ජූල්. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3000යි ජූල් එනවා. අවසාන ප්‍රශ්නට උත්තරේ පුතේ එනවා 69000යි කියන 69000 ජූල්ස්. ඒක අපිට 69 කිලෝ ජූල් කියලා මේව කරන්න පුළුවන්. ඒතකොට පළවෙනි එකේ පුතේ ඉක්වේෂන් එක දාන්න ඕනේ E සමානයි PT. දෙවෙනි එකට දාන්න ඕනේ E සමානයි VIT කියන එක. right. පොඩි වෙලාවක් මෙහෙම තියන්නම්. ඊට පස්සේ ඉක්මනටම යුනිට් එක සමරයිස් කරලා අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. හරි. එතකොට පුතා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරා ක්ෂමතාවය, ජවය, ශක්තිය උත්සර්ජනය වීමේ කියන ශීඝ්‍රතාවය කියන තුනටම අදාළ සමීකරණය කවුද? P සමානයි VI කියන එක. P සමානයි VI. හරිනේ.
එතකොට අපි මෙහෙම ගත්තා P සමානයි VI. එතකොට මේ V වෙනුවට IR දාලා V සමානයි IR කියන සූත්‍රය දාන නිසා P සමානයි I වර්ග R කියලා සූත්‍රයකුත් ගන්න පුළුවන් වුණා. ඒ වගේම I වෙනුවට ආදේශ කරලා P සමානයි V වර්ග බෙදීම R කියලා එක්කෙනෙකුත් ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මෙන්න මෙයා තමයි ගොඩක් දුරට අහන්නේ. එතකොට අපි විද්‍යුත් ශක්තියට පුදා අපි පාවිච්චි කරේ එනර්ජි මේ විද්‍යුත් ශක්තිය කියන එක අදහසින් එනර්ජි කියන අදහසින් E සමානයි PT. එතකොට power into time. හරිද? energy equal power into time කියලා ගත්තොත් මෙතන ක්ෂමතාවය කාලයෙන් වැඩි කරලා ගත්තා. එතකොට P සමානයි VI නිසා මෙතන E එක P වෙනුවට VI දාලා VIT කියලා ගත්තා. එතකොට ඇත්තටම මේ ඉක්වේෂන් වලින් පුතේ මෙන්න මෙයා මේ තුන් දෙනා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. එතකොට ඔන්න අපි මේ පාඩමෙන් වාට සරලව පටලව ගන්න එපා පුතා. ජවය, ක්ෂමතාවය, ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය කියලා හුවොත් මෙන්න මේ සෙට් එක, විද්‍යුත් ශක්තිය කියලා හුවොත් මෙන්න මේ දෙන්න. ඉතින් මං හිතනවා හොඳටම ප්‍රමාණවත් කියලා නෝට් ලියලිය කතන්දර කියන්නේ නැතුව ඔයාලට ෂෝට් ඇන්ඩ් ස්වීට්ස් දුන්නා හැමදාම වගේ වීඩියෝ එක. ඉතින් අපි මේ පාඩමේ ඊළඟ කොටසක් තියෙනවා පුතේ මේ ගෙදරක වයරින් එකක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථ කියන එක MCBs ගැන, ට්‍රිප් ස්විච් ගැන, මේන් ස්විච් ගැන, මීටර් එක ගැන කතා කරන්න. එහෙනම් අපි ඒකත් අරගෙන ඊළඟට හම්බ වෙන බලාපොරොත්තු වෙන සමුගන්න ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා සුපිරියටම වැඩේ කොට දාගන්න ගිහින් එන්නම්. මම රමේෂ් ගමගේ. ආයිබෝන්.